දැන් ඔයාලට ඔප්පු කරලා පෙන්නන්නම්. ඔයාගේ ට්‍රේඩ් 100ක් දාලා 100න් 50ම ලොස් වුණත් මේක මේ ගේම් එක හරියට ගහන්න කොහොමද කියලා මම දැන් ඔයාලට කියලා දෙන්න. හරිද? මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි අපි කොච්චර ඇනලයිස් කරලා ට්‍රේඩ් දැම්මොත් 10ක් 5ක්වත් අනිවාර්යයෙන්ම ලොස් වෙනවා කියන එක. හරිද? එතකොට මේක මේ බිගිනර් ලෙවල් එකේ අයට තමයි මේ ප්‍රශ්නේ ගොඩක්ම තියෙන්නේ. මේක සාමාන්‍ය ට්‍රේඩ් කරලා අවුරුදු ගානක් පරණ වෙච්ච අයට නම් මේක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හරිද? සාමාන්‍යයෙන් එතකොට දැන් බිගිනර් ලෙවල් එකේ ට්‍රේඩ් දෙක තුනක් පිට ස්ටොප් ලොස් වැදුනොත් එයාට ඒක පොඩ්ඩක් දරා ගන්න අමාරුයි. හරිද? එතකොට මෙයා හිතනවා මේ සිස්ටම් එක අවුල් සම්පූර්ණ මේ ස්ට්‍රැටජි එක අයින් කරන්න ඕන. මේ ස්ට්‍රැටජි අවුලක් මගේ දැනුමේ අවුලක් තමයි තියෙන්නේ කියලා ස්ට්‍රැටජි වලින් දැන් ඔයා ඇනලයිස් කරන ක්‍රමය තියෙනවනේ. ඒ ක්‍රම වලින් මේකෙන් තව එකකට මාරු වෙනවා. හරිද? අර අත්ෙන් අතට පැන යනවා වගේ දෙයක් කරනවා. හරිද? හැබැයි මම ඔයාලට ඔප්පු කරලා පෙන්නන්නම්. ඔයාට අඩුම ට්‍රේඩ් 10කින් 5ක් හරි වින්දර ගන්න පුළුවන් නම් ඔයාට මේ මැච් එක ගහන්න පුළුවන් කියන එක. හරිද? දැන් සාමාන්‍ය මම අවුරුදු 5ක් තිස්සේ ට්‍රේඩ් කරන කෙනෙක් විදිහට මගේ සාමාන්‍ය වින් රේට් එක තියෙන්නේ 75ත් 80ත් අතර තමයි තියෙන්නේ. 70 80 අතර. එතකොට දැන් ඔයාගේ බිගිනර් කෙනෙක් විදිහට ඔයාගේ 50ක් තියෙනවා කියන්නේ ඉතාලම හොඳයි. හරිද? ඒක මම කියන හොඳයි කියලා. ඔයා හිතයි කොහොමද එහෙම හොඳ වෙන්නේ කියලා. මම ඒක පැහැදිලි කරන්න. හරිද? ඔයා බලන්න සාමාන්‍යයෙන් ඔය ලංකාවේ ඔය වාහන ගෙනල්ලා එහෙම ඔය දැන් ඔය කෝස් කරලා වාහන ගෙනල්ලා ඔය ඔයාලට පෙන්නලා නිකන් අර මොටිවේෂන් දෙන්න හදන චරිත ඉන්නවනේ. එහෙම නෙමෙයි. ඔයා බලන්න මේ රියල් වර්ල්ඩ් එකේ ඇත්තම ට්‍රේඩින් කරලා ඩොලර් 1000 ඩොලර් මිලියන් 100 දක්වා ග්‍රෝ කරපුවා ඉන්නවා. හරිද? එතකොට අපි ගත්ත ඩොලර් 5000 ඩොලර් මිලියන 150 200 දක්වා ග්‍රෝ කරපු මිනිස්සු ඉන්නවා. මේ රියල් වර්ල්ඩ් එකේ ඉන්නවා. හරිද? එක්කෙනෙක් තමයි ගත්තොත් රිචඩ් ඩෙනිස් කියන පුද්ගලයා. එතකොට මේ මිනිස්සයා මාකට් එකේ ට්‍රේඩින් වලට එන්නේ චිකාගෝ වල. එතකොට එයා ඩොලර් 1400ක් දාලා හරිද 1400ක් දාලා එයාට එක්ස්චේන්ජ් එකේ මෙම්බර්ෂිප් එක ගන්න ඩොලර් 1000ක් ගිහිල්ලා තිනවා. එතකොට මේ ඩොලර් 1000 ගියාට පස්සේ එයා ට්‍රේඩ් කරන එකට ඩොලර් 400. හරිද? එයා සාමාන්‍යයෙන් අවුරුදු 10ක් වගේ ඇතුළත මේ ඩොලර් 400 ඩොලර් මිලියන් 100කට වැඩිය ග්‍රෝ කරලා තියෙනවා. හරිද? මම මේ කියන කතාවක් නෙමෙයි. මම මේක ඉන්ටර්නෙට් එකේ හොයලා බලන්න මේ නම සර්ච් කරලා රිචඩ් ඩෙනිස් කියන පුද්ගලයා. එතකොට ඔයා හිතන්න මෙයාගේ වින් රේට් එක කීයක් වගේ වෙන්නද කියලා. මෙයාගේ වින් රේට් එක ඇවිල්ලා 130යි. හරිද? 130 40 තමයි තියෙන්නේ. එතකොට 130 40 අතර වින් රේට් එකකින් තමයි මෙයා මේ ඩොලර් 400 ඩොලර් මිලියන 100කට වැඩිය ග්‍රෝ කරලා තියෙන්නේ. හරිද? මෙයාගේ තියෙන ටර්ටල් ස්ට්‍රැටජි කියලා වෙනම මේ එක්ස්පෙරිමන්ට් එකක් කරපුවා. ඔයා ඒක සර්ච් කරලා බලන්න. මට මේ ඔක්කොම මේ වීඩියෝ කියන්න බෑ. දිග වීඩියෝ කට්ටිය බලන්නෙත් නෑනේ. බලන්න. එතකොට එයා කොහොමද 130ක 40ක වින් රේට් එකකින් මේ මැච් එක ගැහුවේ? එයා ගැහුවේ යාට ලොකු ස්ට්‍රැටජි නෑ. හරිද? එයාට තියෙන සාමාන්‍ය ස්ට්‍රැටජියෙන් තමයි මේක මේ කරලා තියෙන්නේ. මේ අචීව්මන්ට් එක කරලා තියෙන්නේ. එතකොට දැන් මේ එයා විතරක් නෙමෙයි ලිස්ට් එකක්ම ඉන්නවා. හරිද? මේ මැච් එකේ 2013 එක්කෙනෙකුත් ඉන්න 2013 ට්‍රේඩින් පටන් ගන්න 2020 වෙද්දි ඩොලර් මිලියන 100 ගහපු එක්කෙනෙක් ඉන්නවා. හරිද? එතකොට අපි ගත්තොත් මේ රිචඩ් ඩෙනිස් කොහොමද මේක කරේ කියලා. එතකොට මෙයාගේ රිස්ක් රිවෝඩ් එක. හරිද? අපි ඇවිල්ලා වින් රේට් එක පස්සේ ගියාට රියල් ට්‍රේඩින් කරන. හරිද? මේකේ ගේම් එක දන්න අය යන්නේ රිස්ක් රිවෝඩ් එක පස්සේ. රිස්ක් රිවෝඩ් එක කියන්නේ දැන් ඔයා හිතන්නකෝ ඔයා ඩොලර් 5ක් දානවා කියලා. එතකොට ඔයා එකෙන් ඩොලර් 10ක් නම් ගන්නෙ. එතන 5 ඩබල් නේද? එතකොට රිස්ක් රිවෝඩ් එක එකට 2යි. හරිද? දැන් රිස්ක් රිවෝඩ් එක කියන එක දන්නේ තියක් ඉන්නවා. හරිද? බිග් ලෙවල් එකේ ගොඩක් අය මේ දන්නේ නැහැ. හරිද? කෙනා ඩොලර් 5ක් දාන්නේ ඔයා ඩොලර් 10ක ප්‍රොෆිට් එකක් ගන්න බලාපොරොත්තු වෙයි. හරිද? එතකොට මේ රිචඩ් ඩෙනිස් කියන පුද්ගලයාගේ එයාගේ රිස්ක් රිවෝඩ් එක ඉතාම වැඩි. හරිද? එයා ට්‍රේඩ් එකක් දැම්මට පස්සේ එයා ටේක් ප්‍රොෆිට් දාලා ඒ කියන්නේ ළඟ ටේක් ප්‍රොෆිට් එකෙන් රේට් එක ගලවන්න තු එයා ප්‍රොෆිට් එක සම්පූර්ණ ඒ කියන්නේ එකට 10ක් 15ක් 20ක් වගේ වෙනකන් එයා අල්ලගෙන ඉන්නවා. හරිද? අල්ලගෙන ඉඳලා එයාගේ සිස්ටම් එක අනුව එයා ට්‍රේඩ් එක මාකට් එක හැරනකොට එයා ක්ලෝස් කරලා දානවා. හරිද? එහෙම සිස්ටම් එකක් තමයි එයාගේ තියෙන්නේ. ඔයා හොයලා බලන්න. මම කියන්නේ ඇත්තද කියලා. හරිද? එතකොට අපිට එච්චර නොලෙජ් එකක් නැහැ නේ සාමාන්‍යයෙන් මේ මාකට් එක අපිට දැන් 120ක් 30ක් ඇද්දි අපිට එහෙම අපිට කරන්න පුළුවන් බැරි නෑ. දැන් අවම හිතන්නකෝ ඔයා ඩොලර් 5ක් දාන්නේ 10ක් ගන්න බලාපොරොත්තු වෙන්නේ. හරිද? ඩොලර් 10කින් මිස ඔයා ට්‍රේඩ් එක ක්ලෝස් කරන්නේ නෑ. හරිද? එතකොට ඔයා බලන්න ඔයා ඔන්න දානවා ට්‍රේඩ් හිතන්නකෝ 100ක් දානවා කියලා. මම නිකන් ගාන හදාන ලේසි වෙන්න කියන්නේ. හරිද? 100ක් දානවා මාසෙකට. හරිද? 100ක් දාන්න මම මෙච්චර මේක තාමනේ ඕ ට්‍රේඩින් වගේ වැඩෙන්නේ. මම ගාන හදාන ලේසි වෙන්න තමයි වාට එක කිව්වේ. හරිද? ට්‍රේඩ් 100ක් දාලා ඔන්න 50ම ලොස්. 50ම ලොස් වෙනකොට අපි මේක රිස්ක් රිවෝඩ් එක එකට දෙකක් තිබ්බොත් ඔයාට ඔයාගේ account balance එක 100%කින් අප් කරන්න පුළුවන්. හරිද? ඔයා හිතුවේ නෑ නේද මේක? ඔයා සාමාන්‍ය බිගින් ලෙවල් එකේ මේක හිතන්නේ නෑ. හරිද? එයාලා දැන් ට්‍රේඩ් දෙක තුන ලොස් වෙනකොට මේක හරියන්නේ නෑ මේක කරන්න බෑ.
අනිත් එක තමයි මනි මැනේජ්මන්ට්. නිතරම ට්‍රේඩ් එකකට 100ට 2කට වැඩිය වෙන් කරන්න එපා. හරිද? හැම ට්‍රේඩ් එකකටම 100ට දෙකක් හෝ එකක් ඒ වගේ අතර ප්‍රමාණයක් තමයි දාන්න ඕන. ඊට පස්සේ මේක වල ලස්සනට කරන් යන්න පුළුවන්. මම දැන් ඔයාලට ඔප්පු කරලා පෙන්නන්නම්. ඔයාගේ ඔයා ට්‍රේඩ් 100ක් දාලා 100න් 50ම ලොස් වුණත් මේක මේ ගේම් එක හරියට ගහන්න කොහොමද කියලා මම දැන් ඔයාලට කියලා දෙන්නම්. හරිද? ඔයා බලන්න ඔන්න ඔයා දානවා ට්‍රේඩ් 100ක්. හරිද? එතනින් 50ක් ලොස් වෙනවා. හරිද? ඊට පස්සේ තව 50ක් වින් කරනවා. මේක සරල ගණන්. හරිද? පාවසරේ ගණන් මේ. ඔයාලා මේවා තේරුම් ගන්න තමයි ට්‍රේඩ් කරන්න යන්නේ. ඔයාලා ඒක දැනුමක් නැතුව නෙමෙයි ට්‍රේඩ් කරන්නේ. ඔයාලා මේව හිතන්නේ නැහැ. හරිද? කෝස් වල සමහර විට මේවා කියලා දෙනවා. හැබැයි ඔයාලා මේක ගණන් ගන්න නැහැ. අර ටෙක්නිකල් ඇනලයිසිස් SMC ඕවල් ඕක කරගෙන ඉන්නවා. හැබැයි මේ වගේ පොඩි දේවල් ඔයාලා ගණන් ගන්න නැහැ. හරිද? මේවෙන් තමයි ඇත්තටම අපිට මාකට් එකේ ප්‍රොෆිට් එකක් කරන්න පුළුවන්. හරිද? සිස්ටමැටික් ට්‍රේඩින් අපි මේවට කියන්නේ සිස්ටම් එකක්. සිස්ටම් එක ෆලෝ කරලා තමයි අපි ට්‍රේඩ් කරන්නේ. සිස්ටම් එක බ්‍රේක් කරන්නේ නැහැ මොන දේ වුණත්. ඒ සිස්ටම් එකෙන් අපි ගියොත් අපිට ගේම් ගහන්න පුළුවන්. දැන් මෙතන ඩොලර් 100ක් වගේ දාලා ඩොලර් ට්‍රේඩ් 100ක් වගේ දාලා 50ක් ලොස් 50ක් ප්‍රොෆිට්. දැන් බලමු මේක ප්‍රොෆිට් එක වෙන්නේ කොහොමද කියලා. හරිද? එතකොට මෙන්න බලන්න දැන් මෙතන ඔයා රිස්ක් රිවෝඩ් එක දාන්න එකට දෙකක්. හරිද? විතරම සාමාන්‍ය එකට දෙකක්වත් අපි අනිවාර්යෙන් ට්‍රේඩ් එකක් දාන්න ඕන. 1 to 1 නම් දාන්න එපා සාමාන්‍යයෙන්. ඒක අමාරු කරන්න. හරිද? එකට දෙයක් දාන්න. එකට දෙකට වැඩි දාන්න පුළුවන් නම් හොඳයි. එකට 3 4 වගේ ස්ට්‍රැටජි වලට සුවර් නම් ඔයාට එකට දෙකක් දාන්න පුළුවන්. හරිද? දාලා ඔයා හිතන්න ඔයා එක ට්‍රේඩ් එකකට දාන්නේ ඩොලර් 5ක් කියලා. හරිද? ඔයා ඩොලර් 5ක් දානවා 10ක් ගන්න බලාපොරොත්තු වෙයි. හරිද? 5ක් දානවා 10ක් ගන්න බලාපොරොත්තු වෙයි. ඒ කියන්නේ එකට දෙකයි රිස්ක් රිවෝඩ් එක. හරිද? එතකොට ඔයා මේ හිතන්නකො දැන් මේ ට්‍රේඩ් 50 මේ වින්කන් ට්‍රේඩ් 50 ඔයාට කීයක් එනවද එතකොට? එතකොට 10ව 50ක් නේද? 10ව 50ක් කියන්නේ 500ක්. මේ වින්කන් ට්‍රේඩ් 50න් වල ඩොලර් 500ක් එනවා. හරිද? අපි ඒක මෙතන දාමු. හරිද? 500ක් එනවා. ඊට පස්සේ දැන් මෙතන එතකොට මෙතන දැන් ලොස් වෙලා තියෙනවා 50ක්. ඒ කියන්නේ ඩොලර් 5ව 50ක්. හරිද? 5ව 50ක් කියන්නේ 250ක්. එතකොට මෙතනින් අපි මේ ඩොලර් 500න් අර ලොස් වෙන 50 අඩු කරාට පස්සේ 500න් 250ක් ගියාම ඔයාට ප්‍රොෆිට් එක එනවා 250. හරිද? 250ක් ඔයාගේ ටෝටල් ප්‍රොෆිට් එක එනවා මන්ත් එන්ඩ් එකේ. හරිද? ඩොලර් 250ක්. ඉතින් මේක තමයි අපි සාමාන්‍යයෙන් වින් රේට් එක අඩු කෙනෙක්ට මේකේ ගේම ගහන්න පුළුවන් තියෙන හොඳම ක්‍රමය තමයි රිස්ක් රිවෝඩ් එක. හරිද? එතකොට ඔයාට මේකේ ඔයාගේ වින් රේට් එක ගොඩක් අඩනවා. ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට රිස්ක් රිවෝඩ් එක වැඩි කරලා ඔයාගේ ගේන් එක ගන්න. හරිද? එතකොට සමහර විට ඔයාගේ දැන් මෙහෙම ට්‍රේඩ් කරන් යද්දි මේ ට්‍රේඩ් 100ක් දාද්දි සමහර විට පිට ට්‍රේඩ් 5ක් වුණා ලොස් වෙන්න පුළුවන්. හරිද? එතකොට අපි සිස්ටම් එක බ්‍රේක් කරන්න නැතුව අපි දිගටම ට්‍රේඩ් දාන්න යනවා. අපි දන්නවා කොහොමද මේකේ ට්‍රේඩ් එකේ ට්‍රේඩ් ටිකෙන් මේ දාන ට්‍රේඩ් ටිකෙන් වින් කරන ට්‍රේඩ් 50යි කියලා අපි දිගටම දාගෙන යනවා. හරි? එතකොට ඒ විදිහට මේක කරන් ගියොත් ඔයා බලන්න මාසයක් කරලා බලන්න. ඔයා 100ට එක ගාන ට්‍රේඩ් එකකට දාලා ඔයා නිකම්ට කරලා බලන්නකෝ. ඔයාගේ මොකක් හරි ස්ට්‍රැටජියක් තියෙනවා. ස්ට්‍රැටජියක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. නැතුව බෑ මේක කරන්න. හරිද? ඔයාට ස්ථිර ක්‍රමවේදයක් තියෙන්න ඕන ට්‍රේඩ් කරන්න. ඔයා මේ හිතන විදිහට ඔයා W පැටර්න් එකක් දැක්කහම ඒක ට්‍රේඩ් එකක් දානවා. ඊට පස්සේ ට්‍රයිඇන්ගල් පැටර්න් එකක් දැම්මහම ඒක ට්‍රේඩ් එකක් දානවා. ඕඩර් බ්ලොක් එකක් දැම්මහම ඒකට දැක්කහම ඒක ට්‍රේඩ් එකක් දානවා. ඉතින් අර එහෙම බෑ මේක. හරිද? මේක ස්ථිර ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයෙන්ම දිගටම පාරවල් ටික ගහගෙන යන්න ඕන. හරිද? ලොස් වුණා ප්‍රොෆිට් වුණා දිගටම ගහගෙන යන්න ඕන. හැබැයි මුලින් දැනගන්න ඕන බෑක් ටෙස්ට් කරලා මේකේ අඩුම ගානේ 150කවත් වින් රේට් එකක් තියෙද කියලා. හරිද? එහෙම තියෙනවනම් ප්‍රශ්නයක් නෑ ඔයාට. මේක කරන් යන්න පුළුවන්. හරිද? මම කරලා බලලා තියෙන නිසා කියන්නේ මේක. හරිද? ඒතර මට ප්‍රශ්නයක් නෑ. මම සාමාන්‍ය 175කට වැඩි වින් රේට් එකක් තියෙනවා මගේ දැනට. ඒකට සාමාන්‍ය බිගින් ලෙවල් එකකින් ඉන්න එක සාමාන්‍ය මේ වගේ වින් රේට් එකක් තමයි 150ක් වගේ තමයි තියෙන්නේ. හරිද? එතකොට ඔයාලට ප්‍රශ්නයක් ඇති කොහොමද මේ ස්ට්‍රැටජියක් හදාගන්නේ? අපිට ඒකට ඇත්තට දැනුමක් නැහැනේ. දැනුමක් නැත්තේ නෑ සාමාන්‍යයෙන් හැමෝටම දැන් මේ ට්‍රේඩ් කරන අය ඔය chart pattern indicator ගැන moving average Fibonacci ඔය දන්නවා. හරිද? දන්නේ නැත්නම් ඒවත් අනිවාර්යෙන් දන්නවා ඇති. හරිද? පොඩ්ඩක් හරි දැනගෙන ට්‍රේඩ් කරන්න ඉන්නේ ඒවා. එතකොට ඔයාට පුළුවන් මේ ටික එකතු කරලා නැත්නම් ඔය YouTube එකේ තියෙනවා සාමාන්‍යයෙන් ඔය ලංකාවේ ගොඩක් නැහැ. සාමාන්‍ය පිටරට channel වල හොඳ ස්ට්‍රැටජිස් තියෙනවා. හරිද? ඔයාට පුළුවන් ඒකක් බලලා
බැක් ටෙස්ට් කරලා ඒක සාමාන්‍යයෙන් වින් රේට් එක 50%ක්වත් අඩුම තියෙනවා මේ විදිහට ඔයා ට්‍රේඩ් කරලා බලන්න පුළුවන්. හරිද? මුලින් බැක් ටෙස්ට් කරන්න ඊට පස්සේ රියල් මාකට් එක ට්‍රේඩ් කරලා බලන්න. හරිද? නැත්නම් ඒත් ඔයාට ඒක ෂුවර් නෑ වගේ නම් ඔයාට පුළුවන් මගේ පර්සනල් ට්‍රේඩ් කරන ස්ට්‍රැටජිය මට ඔයාට ලබා දෙන්න පුළුවන්. මම ඒක නොමිල නම් දෙන්නේ නැහැ කවදාවත්. හරිද? නොමිල දෙන්නේ නැහැ. ඔයාට මිලදී ගන්න පුළුවන් මගේ. කැමති නම් නැත්නම් ඔයාට අර විදිහට මේ ක්‍රමයට කරන්නත් පුළුවන්. හරිද? ඒතර මේක තමයි සිස්ටම් එක. හරිද? මේ ලෝකේ කිසිම ඉන්ඩිකේටර් එකක්වත් කිසිම මැජික් ස්ට්‍රැටජියක්වත් නැහැ. හරිද? නැහැ. මේ රිස්ක් රිවෝඩ් එකෙන් තමයි මේ ට්‍රේඩර්ස්ලා මේ ගේම ගහන්නේ. හරිද? සිස්ටමැටික් විදිහට තමයි මේක යන්නේ. යන්න ඕන. අර අපි ස්ට්‍රැටජි මාරු කර කර. හරිද? එක ට්‍රේඩ් එකක මාජින් නැහැ. තව ට්‍රේඩ් එකක තව මාජින් නැහැ. 5 දානවා 10 දානවා හොදත් එක එහෙම කරන්න බෑ. හරිද? මෙන්න මේ වගේ සිස්ටම් එකකට ගියොත් ඔයාලට මේ ගේම ගහන්න පුළුවන්. නැත්නම් නම් ඉතින් account එක පෝස්ට් වෙන එක වෙනවම තමයි. හරිද? එතකොට ඒ ටික තමයි කියන්න තියෙන්නේ. දැන් මගේ සිග්නල් ගෲප් වල අය ඉන්නවා සාමාන්‍යයෙන්. ඔය දැන් මගේ සිග්නල් දෙක තුනක් පිට ලොස් ගියත් එයාලට ඒක ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් නෑ. එයාලා දන්නවා මේක මෙයා මාසාන්තයේ මේ ගේම් කොහොම හරි ගහනවා කියලා. හරිද? ඒ වගේ ඔයාලා මයින්ඩ් එක හදාගන්න. ඔයා කිසිම දෙයකට කියන්නේ අවුලක් ඇති කරගන්න ඕනේ නෑ. ඔයාලට ට්‍රේඩ් 10ක් දැම්මත් 5ක් ලොස් නම් මේ රිස්ක් රිවෝඩ් එකට දෙකක් තියලා බලන්න. ඔයා මාසාන්තයේ රුපිට් එකක් අනිවාර්යයෙන්ම අරගෙන ඇති. හරිද? ඔයා ලොස් එක නම් ඉන්නේ ලොස් පිට නම් ඉන්නේ අම්බානක ලොස් වෙලා නම් ඉන්නේ මේ විදිහට කරලා බලන්න. ඔයාට අනිවාර්යයෙන්ම හරියනවා. හරිද? එහෙනම් ගිහින් එන්න ජය වේවා.